දවසක් ඔයාලා හැම දෙනෙක්ටම මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ඉමේජ් එකකට නැත්තම් කැරක්ටර් එකකට ඔයාගේ මුණ රිප්ලේස් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. මුලින්ම ඔයා එන්න ඕනි මෙන්න මේ Higgsfield කියන සයිට් එකට. මේකට එන්න ඕනි ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නෝට් ඩවුන් කරලා තියෙනවා. ඔයාලට ඒවා යූස් කරලා මේ සයිට් එකට එන්න පුළුවන්. මුලින්ම ඔයාලට පේනවා මෙතන ඉන්ටර්ෆේස් එකට ආපු ගමම your photo කියලා and target photo කියලා තියෙනවා. මේක image creation එකක් කරන්න කලින් ඔයා මේකට sign in වෙලා login වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ මම මේ කියන step ටික follow කරලා ඔයාට image එක face එක swap කරගන්න පුළුවන්. ඔයා මෙතෙන්ද your photo කියන තැනට ඔයාගේ photo එකක් දෙන්න. මම මෙන්න මේ විදියට photo එකක් තෝරලා දෙනවා. මම මෙතෙන් ටෝනි ස්ටාර්ක්ගේ ෆොටෝ එක මෙන්න මේ විදියට සිලෙක්ට් කරලා දෙනවා. ඊට පස්සේ ඒ විදියට යාලා පර්මිෂන් ඉල්ලනවා ඒකට ඇග්‍රී දෙන්න. ඊට පස්සේ ඒක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට ටාගට් ඉමේජ් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලා හදන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔයාගේ ෆේස් එක ස්වැප් වෙන්න ඕනි ෆොටෝ එක මෙතෙන්ට ඔයාලට දෙන්න සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. මම මේ විදියට දැන් ස්ටීව් ජොබ්ගේ ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඉමේජ් එකත් මේ විදිහට අප්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් face swap for free කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ face swapping එක ස්ටාර්ට් වෙනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් start new කියන කොට ක්ලික් කරලා අලුත් එකක් නැත්නම් අලුත් face swapping එකක් පටන් ගන්න පුළුවන්. view history කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයා කලින් ජෙනරේට් කරගත්ත ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක කලින් යූස් කරලා තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සයිට් එකේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ෆේස් ස්වැපින් විතරක්ම නෙවෙයි ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ සයිට් එක එක්ස්ප්ලෝර් කරලා ඒව ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ ජෙනරේට් කරගන්න ෆොටෝ එකක් වීඩියෝ එකක් විදියට කන්වර්ට් කරගන්න. මේකේ ප්‍රයිසින් ප්ලෑන්ස් තියෙනවා. මේ දවසකට අපිට පොඩි ක්‍රෙඩිට්ස් ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ නැත්නම් ෆේස් ස්වැප් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හයි ක්වොලිටි එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆේස් ස්වැපින් එක වෙලා තියෙනවා. මේකේ මෙන්න මෙතන අප්ස්කේල් කියනකොට ක්ලික් කරලා ඔයාලට මේ ඉමේජ් එක අප්ස්කේල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇනිමේට් කියනකොට ක්ලික් කරලා මේ ඉමේජ් එකට ඔයාලට කැමති ෆොන්ට් එකක් දීලා නැත්නම් ChatGPT එකෙන් ක්‍රියේට් කරගත්ත ෆොන්ට් එකක් මෙතෙන් දීලා මේක ඇනිමේෂන් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ එඩිට් කෙනෙකුට ක්ලික් කරලා ඔයාලට මේ ෆොටෝ එක වෙනස් වෙන්න ඕනි වෙනස් කරගන්න පුළුවන්. හරි අපි බලමු මේක කොහොමද අප්ස්කේල් කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ස්කේලින් වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනදී 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 4 ගුණ කිරීම 8 ගුණ කිරීම 16 ගුණ කිරීම කියලා ඔයාලට මේකේ රෙසලූෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේකදී සාමාන්‍යයෙන් යූස් කරනවා නම් හොඳ මේ 2x කියන එක 2x කියන එක යූස් කරොත් ඔයාලට ඔයාගේ ඉමේජ් එක ඩැමේජ් වෙන්නේ නැතුව අප්ස්කේල් කරගන්න පුළුවන්. මෙතනින් එහාට තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ භාවිත කරොත් සමහර ඉමේජ් වල ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම මෙතන 2x කියන කොට ක්ලික් කරනවා. ඊට පස්සේ මේ අප්ස්කේල් කියන බටන් එකට ක්ලික් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ක්‍රෙඩිට්ස් දෙකක් අපේ යනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් unlock the upscale කියලා. unlock අපිට upscale feature එක ගන්න ඕන නම් අපිට මෙන්න මේ විදිහට plans ටික බලා ගන්න පුළුවන්. annually වගේම monthly මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් annual plan එක. වගේම monthly plan එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපිට upscale කරනවා නම් මෙයාලගේ plan එකක් buy කරන්න වෙනවා. ඔයාලට ඕනි නම් මේක buy කරලා ඔයාගේ upscaling එක කරගන්න පුළුවන්. ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ මෙන්න මේ යට තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් සරලවම අපි අද කතා කරේ කොහොමද ෆේස් එක ස්වැප් කරගන්නේ. ඒ කියන්නේ ඔයාගේ මූණ වෙන පින්තූරයකට කොහොමද ස්වැප් කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනතුරු ඔයාලා සියලු දෙනාටම ජය වේවා.